හරි ඔන්න ඉතින් මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාග ඉවර වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ විභාගේ සමහර දරුවෝ මේ වෙනකොට තමන් ලියපු ප්‍රශ්න පත්‍රවල උත්තර හරිද කියලා පරීක්ෂා කරනවා. ඉතින් ඒ අතරේ ගණිතයේ ප්‍රශ්න පත්‍රෙත් උත්තර කොහොමද කියලා ගොඩක් දරුවෝ මේ වෙනකොට හොයනවා. සහ සමහර අයට ලැබිලත් තියෙනවා. සමහර අය විවරණ අහනවා. ඉතින් ඒ නිසා මම තීරණය කරා පොඩි වීඩියෝ කීපයක් කරන්න කියලා. මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගණන් ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික හදාගන්න විදිහ. ඉතින් මේ සැරේ ප්‍රශ්න පත්‍රය ගත්තහම සාමාන්‍යයෙන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර හොඳට කරපු දරුවෙකුට සාමාන්‍යයෙන් හොඳට උත්තර ලියා ගන්න පුළුවන් විදිහට ප්‍රශ්න පත්‍රය දීලා තිබ්බා. ඉතින් ඒ නිසා මම හිතනවා ගොඩක් දරුවෝ මේ සැරේ සාර්ථකව විභාගෙට ලියන්නේ නැති කියලා. ඉතින් අපි වැඩි කතාවක් නැතුව පළවෙනි ප්‍රශ්නෙට යන්. පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ ප්‍රතිශත ගැටලුවක්. ඉතින් මම ගැටලුව මෙහෙම කියවන්නම්. ඔයාලට වීඩියෝ එක පහලිනුත් ගැටලුව බලා ගන්න පුළුවන්. බැංකුවක් තැන්පතු සඳහා 15%ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් ගෙවයි. පොලිය වාර්ෂිකව තැන්පතු මුදලට එකතු කරයි. ඊළඟට තව එකක දීලා තියෙනවා මූල්‍ය සමාගමක් කොටසක් රුපියල් 60 බැගින් මිලදී ගත හැකිය කියලා. ඉතින් ඕක දීලා යටින් අපෙන් අහනවා මෙහෙම. අමල් රුපියල් 60000ක මුදලක් වර්ෂ දෙකක් සඳහා බැංකුවේ ගිණුමක තැන්පත් කරයි. පළමු වන වර්ෂය සඳහා ඔහුට ලැබෙන පොලී මුදල අහනවා. එතකොට අපිට දීලා තියෙනවා දැන් බැංකුවේ පොලී ප්‍රතිශතය 15%යි කියලා. ඉතින් අපි ඒක දාලා එයාගේ පොලී මුදල හොයන්නයි තියෙන්නේ. ඉතින් වැඩේ ලේසි. අමල් රුපියල් 60000ක මුදලක් තැන්පත් කරනවලු පළවෙනි අවුරුද්දට තමයි පොලිය අහන්නේ. රයිට්. එහෙනම් ඔන්න මම රෝමි ලක්කම් එක දැම්මා. පළමු වසරට පොලිය වැඩේ ලේසි. බැංකුවට දාන්නේ රුපියල් 60000ක්. ප්‍රතිශතයේ විදිහට අපිට දීලා තියෙනවා 15%යි කියලා. ඔන්න. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මෙතන අග බිංදු දෙකක් තියෙනවා. ඒ දෙකක් දාමු. ඊට පස්සේ ඉතින් 15 6න් ගුණ කරන්නයි තියෙන්නේ. 6 වරක් 5 30න් බිංදුවයි 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 3යි 9යි. ඔන්න පොලිය එනවා රුපියල් 9000යි කියලා. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නට උත්තරය ඔන්න ආවා. ලේසියිනේ වැඩේ. දෙක වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුළු මුදල. හරි. එතකොට මේ බැංකුවේ කතාව මෙහෙමයි කියන්නේ. බැංකුවක් තැන්පතු සඳහා 15%ක වාර්ෂික වැල් පොලියක්. හරි. වැල් පොලිය කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට දන්නවා. වැල් පොලිය කියන්නේ පොලියටත් පොලිය හැදෙනවා. හරි. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට රුපියල් 9000ක පොලියක් හම්බුණා නම් එයා දෙවෙනි අවුරුද්දට යනකොට දෙවන වසරට මුල් මුදල, ඒ කියන්නේ එයාගේ account එකේ තියෙන මුදල එයා අර බැංකුවට දාපු 60000යි මෙන්න මේ 9000යි දෙකේම එකතු වෙනවා. බිංදුවයි 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 9යි 6යි. ඒ කියන්නේ එයාගේ account එකේ මේ වෙනකොට රුපියල් 69000ක් තියෙනවා. හරි. 69000ට තමයි දෙවෙනි අවුරුද්දට පොලිය හැදෙන්නේ. එහෙනම් මම දෙවන වසරට පොලිය එක මම මෙතනින් හදන්නම්. දෙවන වසරට පොලිය. හරි. ඔන්න account එකේ තියෙනවා 69000ක්. ඒකෙන් ප්‍රතිශතය වෙනස් කරන්නේ 15%යි. හරි. එහෙනම් අපි ගුණ කරලා බලමු. අගට බිංදුවක් දැම්මා. 69 15ෙන් ගුණ කරන්න තියෙන්නේ. ඒක අපි පැත්තක ගුණ කරගමු. 69 15. 9 වරක් 5 45න් 5යි 4ක් ඉතුරුයි. 5 වරක් 6 30යි 4යි 34යි. 1 වරක් 9 9යි 1 වරක් 6 6යි. ඒතර 5යි 9 4යි 13න් 3යි 1ක් ඉතුරුයි. 9යි 9යි 3යි sorry 6යි 3යි 9යි 1යි 10යි. හරිද බලමු 5යි 9 4යි 13න් 3යි 1ක් ඉතුරුයි. 6යි 3යි 9යි 1යි 10යි. 1035යි. හරි. එහෙනම් එයාට දෙවන වසරට පොලිය විදිහට හම්බෙලා තියෙන රුපියල් 10350ක්. ඒක තමයි ඉතින් වැල් පොලියේ තියෙන කතන්දරේ. මොකද පළවෙනි අවුරුද්දට එයාට හම්බුනේ 9000යි. දෙවෙනි අවුරුද්දේදී එයාට රුපියල් 10350ක් හම්බ වෙනවා. හැබැයි අහන්නේ ඕක නෙවෙයි. ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ ගිණුමේ ඇති මුදල. එතකොට දැන් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට 9000ක පොලියක් හම්බෙලා රුපියල් 69000ක් හම්බුණා පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට එයාගේ account එකේ 69000ක් තියෙනවා. දෙවෙනි අවුරුද්දේදී පොලිය තව 10350ක් එකතු වෙනවා. එහෙනම් වසර දෙකක තියෙන මුළු මුදල ගත්තොත් මුළු මුදල
අර තියෙන රුපියල් 69000ට 10350ක් එකතු කරන්නයි තියෙන්නේ. 0යි 5යි 3යි 9යි 6යි 1යි 7යි. එහෙනම් අවුරුදු දෙකක් ඉවර වෙනකොට එයාගේ account එකේ රුපියල් 79350ක් තියෙනවා. හරි. ඔන්න රෝම ඉලක්කම් දෙකට උත්තරේ ගත්තා. හරි. එතකොට දැන් මේ සැරේ දැන් ප්‍රශ්න ටිකක් ලේසි වගේ දැනෙනකොට ළමයි දැනගන්න ඕනේ පියවර එහෙම හරියටම ලියන්න. ඔයා හෙව්වේ මොකද්ද කියලා හරියට ලියන්න. මොකද මාකින් ස්කීම් එක දෙනකොට ඔය හැම පියවරකටම ලකුණු වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේවා හදනකොට මේ පියවර ගන්න ඕනේ. මේ හැම පියවරකටම ලකුණු වෙන් කරලා තියෙන නිසා පියවර තියන්න ඕනේ. හැබැයි වැල් පොලියදී ඕනනම් අපිට මේ අවුරුද්දේ පොලිය වෙනම හොයන්න නැතුව අර එකපාරම ගන්න ක්‍රමය. ඒ කියන්නේ 115යි නම් පොලිය 100ට 115න් දෙපාරක් ගුණ කරපු ගමන් උත්තරේ එකපාරම ඕකේ නෝ. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් ඒක හදලා තිබ්බත් ඔයාට ලකුණු ලැබෙනවා. ඒ විදිහට හැදුවත් මේ විදිහට හැදුවත් ලකුණු වල වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3ට යනකොට කියනවා අමල් බැංකුවේ මුදල් තැන්පත් කිරීමෙන් වර්ෂයකට පසු රමණී මූල්‍ය සමාගමෙන් රුපියල් 60000ක කොටස් මිලදී ගනී. ඇයි මිලදීගත් කොටස් ගාන කීයද කියලා අහනවා. හරි. මම එහෙනම් බෝඩ් එක මකල ඉවරලා කියන්නම් ඊටු ටික. හරි. අපි මේක මකමුකෝ. හරි. එහා පැත්ත මම තියන්නම්. එතකොට රමණි මොකද කරන්නේ? එයා රුපියල් 60000ක් අරන් ගිහිල්ලා තමයි කොටස් ගන්න යන්නේ. හරි. මුලින්ම අහනවා ඇයි මිලදීගත් කොටස් ගන්න. හරි. එහෙනම් කොටස් ගන්න. කොටස්. එතකොට එයා රුපියල් 60000ක් අරගෙන සමාගමට යද්දී සමාගම කියනවා එක කොටසක් රුපියල් 60යි කියලා. ඒතර බිඳුවට බිඳුව කැපුණාම මෙතන 6 වරක් 1යි 6 වරක් 1000යි කියලා කැපෙනවා. එතකොට එයාට එනවා කොටස් ගණන 1000යි. හරි. ඊට පස්සේ ඔන්න රෝම ඉලක්කම් 3 උත්තරේ අපි ගත්තා. 4 කියනවා එම වර්ෂයේ අවසානයේ රමණී වර්ෂය සඳහා වූ ලාභාංශ මුදල ලබාගෙන. එතකොට අපි දන්නවා දැන් කොටස් වෙළඳ පොලේ අපි ලාභ ලබනකොට ආකාර දෙකකට ලාභ ලබන්න පුළුවන්. එකක් තමයි ලාභාංශ ආදායම. ඒකත් මට ලැබෙන ලාභයක්. සහ ප්‍රාග්ධන ලාභය. ඒ කියන්නේ ගත්ත මිලට වඩා වැඩි මිලකට විකුණුවොත් ලැබෙන ලාභය තමයි ප්‍රාග්ධන ලාභය වෙන්නේ. ඒතර අපිට කියනවා ලාභාංශ මුදල ලබාගෙන ඇය සතු කොටස් සියල්ල කොටසක් රුපියල් 75යි සත 35 බැගින් විකුණයි. දැන් රමණී අත ඇති මුළු මුදල වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුදලට සමාන නම් මූල්‍ය ආයතනයේ මගින් කොටසකට ගෙවා ඇති ලාභාංශය. හරි. එතකොට මම මුලින්ම තේරුම් ගන්න ඕනේ රමණීගේ මෙන්න මේ තියෙන මුළු ආදායම. එයාගේ මේ මුළු ආදායම කොටස් දෙකකට යන්න ඕනේ. එයාගේ මුළු ආදායම කියන්නේ කොටස් විකිණීමෙන් ලද මුදලයි කොටස් විකුණූ මුදලයි ලාභාංශ ආදායමයි දෙකම. ලාභාංශ ආදායමයි දෙකම. එතකොට මුළු ආදායම අපිට කියනවා රමණී අත ඇති මුළු මුදල වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුළු මුදලට සමානයිලු. අවුරුදු දෙකක් අවසානයේ අමල්ගේ ගිණුමේ තියෙන 79350ක් මේක. එයාගේ ගිණුමේ තියෙන 79350යි. ඉතින් ඒක මෙන්න මේ දෙකේ එකතුවට තමයි සමාන වෙන්නේ. එතකොට කොටස් විකුණු මුදල අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන්. මොකද කියලා තියෙනවා එක කොටසක් විකුණන්නේ 75යි 735 ගන්න කියලා. එතකොට කොටස් 1000ක් එයා ගාව තිබ්බ විකුණන්න. ඔක්කොම විකුණනවලු. එහෙනම් ලාභාංශය මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. මුළු ලාභාංශය. එහෙනම් 79350 සමානයි. මෙන්න මේක 1000න් ගුණ කරනවා කියන්නේ දශම තිත 3 පාරක් යන්න ඕනේ. තිත මෙතන තියෙන්නේ 1යි 2යි 3යි. හරි. ධන ලාභාංශය. හරි. මම හිතනවා මම ඊළඟ පියවර ලියන්න ඕනෙත් නැහැ කියලා. 75350 මෙහාට එන්න ඕනේ. ඒතකොට 79350න් 75350ක් අඩු කරපුවාම අපිට ලාභාංශ එන්න ඕනේ. හරි. 79350න් 79350න් 75350ක් අඩු කරනවා. 0.0.0.954යි. හරි. එහෙනම් එයාගේ මුළු ලාභාංශය වෙන්නේ 4000යි. හරි. එහෙනම් එයාගේ මුළු ලාභාංශය 4000යි. හැබැයි ගානේ අපිට කියන්නේ
මූල්‍ය ආයතනය මගින් කොටසකට ගෙවා ඇති ලාභාංශය. හරි. එතකොට දැන් මේ 4000 කියන්නේ මුළු ලාභාංශය. මෙයා ගාව තිබ්බේ කොටස් 1000ක්. ඒ කියන්නේ මෙයා අර සමාගමට ගිහිල්ලා කොටස් 1000ක් නේ ගත්තේ. කොටස් 1000ක් ගත්ත නිසා රුපියල් 4000ක් හම්බුණා නම් එකකට ගෙවන එක දැන් නිකන් හිතලත් කිව්ව හැකියි. එහෙනම් මම ඒක ලියන්න. කොටසක ලාභාංශය කොටසක ලාභාංශය 4000 බෙදන්න 1000. 0.03 ගියා රුපියල් 4යි කියලා එනවා. ඉතින් ඕක තමයි මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන විදිහට ආවේ. හරි ලේසි ගානක්. හැබැයි ඔයාට අර මූලික සංකල්ප ඔළුවේ තියෙන්න ඕනේ. වැල් පොලිය කියන්නේ පොලියටත් පොලිය එකතු වෙනවා කියන එක. කොටස් වෙළඳ පොළ කියපුවාම කොටස් මිලදී ගන්න අපි ආයෝජනයක් කරන්න ඕනේ. කොටසකට ගෙවන ලාභාංශයක් තියෙනවා. ඒතර මුළු ආදායමක් ගන්න නම් අපි සමහර වෙලාවට කොටස් විකුණන්න ඕනේ වැඩි මිලකට. එතකොට ප්‍රාග්ධන ලාභයක් හම්බ වෙනවා. ඊට අමතරව ලාභාංශ ආදායමක් හම්බ වෙන ඔන්න ඔය සංකල්ප ටික ඔයාලට හරියට ඔළුවේ තියෙනවා නම් විනාඩි 10ක්වත් යන්නේ මේ ගාන හදන්න ටක් ගාලා හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම ඊළඟට දාන්නම් දෙවෙනි වීඩියෝ එක. එහෙනම් මේක බලන්න. එතකොට ගැටලු කාට හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපේ ඊළඟ තියෙන වීඩියෝ හොඳට බලන්න සහ ඔයාට මොන හරි දෙයක් එකකින් ඉගෙන ගන්න තියෙනවා නම් ගන්න. මතක් කරලම අපේ channel එක subscribe කරන්න.